ආපෝ මල්ලි ඔය ඇයි මුණ බෙරි කරගෙන 18 අරන් 100ට දීලා වගේ. හම්බෝ අද නම් බෑ. හරිම මහන්සි. ඇයි උච්චර මහන්සියෙන් මොකෝ උනේ? අද ඉස්කෝලේ ඇරිලා එනකොට බස් එක මිස් වුණානේ. අනිත් බස් එක එනකන් ගොඩාක් වෙලා බලාගෙන හිටියා. ඉතින් අනේ බස් වල එකේ සීට් තියෙනවනේ ඉඳගෙන ඉන්න තිබුණානේ. මොන සීද්දක්කේ ඔක්කොම කැඩිලා. අර යකඩ කෑලි ටික විතරයි ඉතුරු. අන්න ඒකනේ මල්ලි කියන්නේ. බස් හෝල්ඩ් එකේ සීට් කඩන එකෙන් වෙන්නේ එතනට එන යන අය අපහසුතාවයට පත් වෙන එක විතරක්ම නෙමෙයි. ඇයි තව අපේ අම්මා තාත්තා ගෙවන බදු මුදල් නාස්ති වෙනවනේ. ලයික් කරන්න. ඌවක්කේ අද අපේ ඉස්කෝලේ ටැප් එකත් කැඩිලා. සෑහෙන ප්‍රතුල ප්‍රමාණයක් එළියටත් ගියා. එහෙමද? අනේ බලන්නකො ඉතින් කාගේ හරි නොසැලකිලිමත් වැඩක් නිසා කොච්චරනම් ප්‍රයෝජන ගන්න තිබ්බ ඒ වතුර ටික අපතේ ගිහිල්ලාද? අන්න ඒක තමයි අක්කේ. අපි ඉස්කෝලේ පොදු දේපළ පාවිච්චි කරනකොට මීට වඩා පරිස්සමට පාවිච්චි කරන්න ඕනේ. පොදු දේපල කඩන්න ඕනනේ. ඇයි මල්ලි? ওই පොදු වැසිකිලි වල බිත්ති මාකර් වලින් එක එක ඇඳලා ওই කැත කරලා තියෙන ඉතින් බලන්න. ඒකනේ අක්කේ. ඒ බිත්ති වල කුරුටු ගාන්න යන වියදම රුපියල් 100ටත් අඩුයි. එතනදිත් ඉතින් රටේ ජනතාවගේ බදු මුදල් තමයි නාස්ති වෙන්නේ. ඇයි අක්කේ අපේ පාරේ නම කියවෙන බෝඩ් එක කඩනවා කියන්නේ අපේ ගමේ ලිපිනයම මකනවා වගේ වැඩක් නේ. ඔව් නංගි. ඇයි මහජන පුස්තකාල වලින් ගේන පොත්වල පිටු හොරෙන් ඉරනවා කියන එක බැංකුවක් කොල්ල කනාටත් වඩා බරපතල හොරකමක්. ජාතික කොඩිය උස්සන් කෑ ගන්න කෙනාට වැඩිය ජාතියේ පොදු දේපළ ආරක්ෂා කරන කෙනා තමයි නියම දේශප්‍රේමියා.